සීනික තනි වෙලා. ඉතින් කේසර අලුතෙන් ගෙනාපු අලුත් මනමාලි වගේ ගෙදර අයට නම් නැතුවම බැරි කෙනෙක් වෙලා දැන්. ඒ අය ඔක්කොම හිතන් ඉන්නේ කේසරගේ තමයි මේ ලැබෙන ඉන්න දරුවා කියලා. ඉතින් මේ දරුවා හින්දා මේ ගෙදර අය ඔක්කොම අලුත් මනමාලිට ගොඩාක් ආදරයෙන් සලකනවා. ළඟදිම දවසක කේසර කියන්න ඉන්නේ මේ දරුවා එයාලගේ නෙමෙයි කියලා. ඒත් දැන් ගෙදර අය ඒ කෙල්ලට සලකන විදිය දැක්කම කේසරට මොනවා කරගන්නද කියලා හිතා ගන්නවත් බෑ. දැන් දෙන්නම ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. ගෙදර අයට මුහුණ දෙන්නේ කොහොමද? මේ දේවල් ඇත්තම කියන්නේ කොහොමද කියලා දැනගන්න හින්දා. අද කේසර නිකීව හොයාගෙන නිකීලාගේ ගෙදරට යනවා. නිකී කෝල් කරලා කේසරට බයිනවා හොරකම් වලට එයාව අහු කරගෙන ඉවරලා අන්තිමේ එයාව විතරක් පාවලා දීලා ආදිගේ හිත වෙනස් කරයි කියලා. ඒත් ඒ දේවල් එහෙම නෙමෙයි වුනේ. ඒක කේසරත් දන්නවා. දැන් කේසර හිතන් ඉන්නේ එයාගේ හැම වැරද්දක් හින්දාම ආදී නිකී ප්‍රශ්න ඇති කරගෙන කියලා. ඒ හින්දා කේසර යනවා නිකීගේ ගෙදරට නිකීව හොයාගෙන. නිකීට ගිහින් කතා කරලා හැම විස්තරයක්ම දැනගන්න හින්දා මොකද මේ වෙලා තියෙන්නේ කියලා. ඒත් ගෙදර ගියාම නිකී ගෙදර නැහැ. ආවේ තාත්තා. නිකී ඒ වෙලාවේ එළියට ගිහින් හිටියේ. ඊට පස්සේ තාත්තටත් ප්‍රශ්නයක් ඇති වෙනවා මේ කේසර මොකද මේ වෙලාවේ මේ ගෙදරට එන්නේ කියලා. එතනත් තවත් ප්‍රශ්නයක් ඇති වෙයිද කියන්න අපි දන්නේ නැහැ. බලමු. සිදු වූ අනතුරෙන් පස්සේ ආදිට මොන වගේ දෙයක් වුණත් දැන් පසිනි ඒ අනතුරෙන් ප්‍රයෝජනයක් අරගෙන තියෙනවා. දැන් පසිනි ආදිගේ ඔළුවට එක එක විස බීජ පුරවලා නිකීව ආදිගේ හිතින් ඈත් කරලා දාන්නමයි හදන්නේ. පසිනි නිකී ගැන එක එක වැරදි කිය ආදිගේ ඔළුවට විස බීජ පුරවන ගමන් පසිනි කරන්නේ ආදිට තව තවත් ලං වෙන්න උත්සාහ කරන එක. ආදිට මේ කිසිම දෙයක් මතක නැහැ.